බොරැල්ල කාදර් මානවත්ව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනයට තැත්කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් රටකට පලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එහි ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ දත්ත පද්ධතිය මගින් ඔහු හඳුනා ගැනීමෙන් පසුවයි. මේ අතර අම්පාර පොලිස් අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රී 9:45ට පමණ කොළඹ සිට අම්පාර දක්වා ධාවනය කළ බස් රථයක් අම්පාර පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අතරමඟදී පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී බස් රථයේ තිබී අයිස් සහ හෙරොයින් මද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව බස් රථයේ රියදුරු සහ තවත් පුද්ගලෙක් අත්අඩංගුවටගෙන පරීක්ෂණ සිදු කරන බව පොලිසිය සඳහන් කළා. මේ අතර ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මෙවන විට බෝස බන්ධනාගාරයේ රඳවා සිටින ලොකුපැටියගේ සමීපතමේක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. හිටපු විශේෂකාර්ය බලකා සෙබළකු වන ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වළඳමා තිබූ T56 ගිනි අවියක්, ෂොට්ගන් දෙකක් සහ ජීව උණ්ඩතෝගයක් සොයා ගැනුණා. මෙම අවියායුධ ලොකුපැටියගේ උපදෙස් පරිදි ටිප් රථයක සූක්ෂම ලෙස සංගවා සැකකරු වෙත එවා ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මේ අතර කළුතර බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියෙකුට මද්‍රව්‍ය සහ ජංගම දුරකථන ලබා දීම සඳහා කාන්තාවකට ආධාර අනුබල දුන් බව කියන බන්ධනාගාර ජේලර්වරයෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ජේලර්වරේ. පානදුර හිරණ ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දිනක කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකුට අයිස් මද්‍රව්‍ය, හෙරොයින් සහ ජංගම දුරකථනයක් ලබා දීම සඳහා සූදානම් වීමේදී අත්අඩංගුවට ගැනුණා. අදාළ කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ සැකකාර ජේලර්වරයා රුපියල් 35000ක මුදලක් ලබාගෙන ඒ සඳහා උපකාර කළ බවයි. සැකකාර ජේලර්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.